බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විතරද අපිට කරගන්න පුළුවන්. ඒ කාරණාව විශේෂයෙන්ම මෙතනදී අවබෝධ කරගන්න ඕන කාරණාවක් නෑ. භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ඔය පින අපට ওই විදියටම කරගන්න පුළුවන්. ඒක අපදාන පාළියේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. තිට්ඨන්තේ නිබ්බුතේ චාපේ සමේ චිත්තේ සමම්පලං. තිට්ඨන්තේ කියන්නේ බුදුහාමුදුරු වැඩ ඉන්නකොට, නිබ්බුතේ කියන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පෑවෙන් පස්සේදී සමේ චිත්තේ සමම්පලං. සිත සම කරගත්තොත් ඵලය සමානයි. එතකොට බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී අපට ඔය පින කරගන්න පුළුවන් කොහොමද? සිත සම කරගත්තොත්. මොකද සිත සම කරගන්නවා කියන්නේ? බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙදී බුදුහාමුදුරුවෝ වෙනුවෙන් යම් පූජාවක් කළේ යම්සේද අන්න ඒ විදියට උන්වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී යමෙකුට පූජාවක් කරන්න පුළුවන් නම් ඒ කෙනාට අර බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙදී කරපු පූජාවට සමාන ආනිසංසය පිරිනිවන් පෑවෙන් පස්සේදී කරන පූජාවෙදිත් ලැබෙනවා.